Okay, good evening to everyone. I'm Super Sandhyaවක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ house වරුවෝ log වුණාට ගොඩක් ස්තුතියි. Thank you for joining the session, introductory session. Hope it is good. I'm not going to keep you long. ගොඩක් වෙලාව තියාගන්නේ නෑ ඔයගොල්ලන්ව. අපි බලමු මොකද්ද මේ talk masters කියන්නේ. අපි මොකද්ද මේකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඔයගොල්ලන්ට මොනවද ලැබෙන්නේ? සහ ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් ඒවලට උත්තර දෙන්නත් අපි ලෑස්ති. ඉතින් අපි බලමු. Let's see what are the things that we are going to do this evening. So it is basically about, if I ask you a question, why do you need to learn the language of English? English විතරක් නෙමෙයි ඕනම භාෂාවක් කතා කරන්නේ සාමාන්‍යයෙන් communication නේද අපේ එදිනදා ජීවිතේ අපි sannivedanaya කරන්න තමයි අපි භාෂාව පාවිච්චි කරන්නේ. දැන් English කියන භාෂාව මේ වෙද්දී ලෝකේ පුරා ගොඩක් වැදගත් භාෂාවක් වෙලා තියෙනවා. We look at connected. When we connect with the world, English has become one of those languages where most of the people in the world feel confident. ගොඩක් අයට මේ භාෂාව ඒගොල්ලෝට එක confident විදිහට කතා කිරීමේ හැකියාව තියෙන නිසා සහ English කියන්නේ one of the global languages නේ විශ්වීය භාෂාව වලින් එකක්. එතකොට අපි විශ්වත් එක්ක සම්බන්ධ වෙද්දී අපි ලෝකයේත් එක්ක සම්බන්ධ වෙද්දී අපිට අවශ්‍ය කරන sannivedanaya සඳහා අවශ්‍ය කරන ප්‍රධානතම මාර්ගය තමයි ඉංග්‍රීසි භාෂාව කියන්නේ. If you look around, ඔයගොල්ලෝ නිකන් වටපිට බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා ගොඩක් තැන්වල ගොඩක් දෙනෙක් ඉංග්‍රීසි උගන්වනවා කියලා. එක නම් ගොඩක් යූස් කරනවා. ඇයි හැම එකක්ම අතරින් ඔයගොල්ලෝ මේ ටෝක් මාස්ටර් කියන ප්‍රෝග්‍රෑම් එක තෝරගන්න ඕනේ කියන එක තමයි අපි අද බලන්නේ. අපි මොකද්ද මේකෙන් කරන්න යන්නේ? කවුද මේක කරන්නේ? What are you going to gain? ඔය ටික තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි මේ හස්වරු එකතු වීමෙන් අපේ බලාපොරොත්තු වෙන්න යන්නේ. එතකොට බලන්න යන්නේ මේ ටෝක් මාස්ටර් කියන ප්‍රෝග්‍රෑම් එක. මේ ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් එක ඔයගොල්ලෝ දැක්කා වගේම කිසිම මූලික දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ සහ අපේ අරමුණ වෙන්නේ our aim is to get, if you are coming in as a beginner, to send you out as an advanced language user. ආධුනික වශයෙන් එන කෙනෙක්ව භාෂාව පිළිබඳව working knowledge එක. අපි කියන්නේ වැඩ කර ගැනීමේ හැකියාව ඇති. නේ IELTS වගේ exam එකකට ගියොත් අපි කියනවා level 7 8 9 වගේ level එක හොඳ දැනුමක් තියෙන භාෂාව හසුරවන්න විදිහට තමයි අපි එළියට යවන්න ඕගොල්ලන්ව බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එක ගැන විස්තර කියනවා නම් මේක හදලා තියෙන්නේ design for absolute beginners with no prior English knowledge. يعني කිසිම දැනුමක් නැහැ කියලා හිතන්නකො. ඔයා මේක ඇතුළට එද්දී ඔයා fresh කෙනෙක්. ඔයාට කිසි දැනුමක් නැහැ. Zero experience in English. Zero කියන්නේ බිඳුවයි. Experience බිඳුව. දැන් අපි job එකකට ගියාම වුණත් job එකකින් අහන මෙන්න මෙච්චර ගාණක් අවුරුදු අපිට experience පෙන්නන්න. හැබැයි experience පෙන්නන්න කවුරුත් අවස්ථාව දෙන්නේ නැහැ. So nobody is giving us the opportunity to show the experience or gain the experience. So දැන් අපි English වලත් බලන්දී හැමෝම කියනවා හරි. ඔයා advanced learner කෙනෙක් වගේ කතා කරන්න ඕනේ. හැබැයි nobody is giving you the opportunity to learn and gain the experience. So here we are giving you the experience. We are giving you the opportunity to start from where you are. ඔයා ඉන්න තැන ඉඳලා පටන් ගැනීමේ හැකියාව ඔයාට තියෙනවා. We make a building, focusing on building confidence, and especially then ගොඩක් අය මේ ගොඩක් කොහොමද කියන්නේ ගොඩක් techniques අරම දාගෙන කරන ඉංග්‍රීසි ඉගෙන ගන්න basics ඕනේ නැහැ කියලා. Basics නැතුව ඉංග්‍රීසි ඉගෙන ගන්න අමාරු. ගයක් හදන්න බෑ ගඩොල් නැතුව. ගඩොල් අමුද්‍රව්‍ය අවශ්‍යයි. ඒතකොට භාෂාවක් ඉගෙන ගන්න බෑ. ඒ භාෂාවේ අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික නැතුව. ඒතකොට අපි ඉස්සල්ලාම කරන්න ඕනේ අමුද්‍රව්‍ය ටික ලං කරගන්න. අපි ඒක කරනවා basic foundation level එකේ. second goal එක තමයි අපේ ඔයාලට අපි ඔයගොල්ලන්ට බලාපොරොත්තු වෙන දේ fluency goal through interactive teaching and immersive experience. Immersive කියන්නේ මේ language එකක් ඉගෙන ගන්න බෑ පන්ති කාමරයක් ඇතුලේ හිර වෙලා විතරයි. මොකද භාෂාව කියන එක language is something that evolves,
something that is changing every day. මේකොල්ල ළඟදී බැලුවා නම් ලොකු පුරාවයක් ගියා ශ්‍රී ලංකාවේ වචන ටිකක් ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි එකට අතුපත් වෙලා කියලා කියන්නේ ලැන්ග්වේජ් එක නිතරම වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන එක ඉගෙන ගන්න හොඳම තැන තමයි සමාජය. අපි when we learn the language අපි භාෂාව ඉගෙන ගද්දි මුලින්ම කරන්න ඕනේ මේ සමාජයේ තියෙන එදිනෙදා අපේ ජීවිතයේ තියෙන අත්දැකීම් එක්ක එදිනෙදා අපේ ජීවිතේ කරන වැඩ කටයුතු එක්ක මේ භාෂාව කොහොමද අපි හසුරවන්නේ සහ භාවිතා කරන්න කියන එක අපි බලන්නට යනවා. Third, innovative methodology using diverse teaching tools and techniques. එතකොට මේ අපි කාල සීමාව ගැන මම ඊළඟට කියන්නම්. කාල සීමාව ගැන කතා කරද්දී අපි මාස 3ක් පුරා මේ අපේ මේ කෝස් එක අපි කරගෙන යන බලාපොරොත්තු වෙනවා. සතියකට පැය 3ක ටීචින් ටයිම් එකක් තියෙනවා. මේවා හරහා අපි කරන්න උත්සාහ කරන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාව බේසික් ලෙවල් එකේ ඉඳලා ඇඩ්වාන්ස් ලෙවල් එකට යනකම් ලැන්ග්වේජ් එක අපි ටෙක්නොලොජි භාවිතා කරලා ඒ වගේම අපේ ටීචින් මෙතඩ්ස් භාවිතා කරලා ලෝකේ පිළිගත්ත ටීචින් මෙතඩ්ස් භාවිතා කරලා අපේ අත්දැකීම් මත ගොඩනගාගත්තු ටීචින් මෙතඩ්ස් භාවිතා කරලා අපි හදන්නේ confidently language එක use කරන්න. සහ හරියට language එක use කරන්න. ගොඩක් අය ඔයගොල්ලෝ දැකලා තියෙනවා confidence හදන. confidence හැදුවට වාර්තාව වැරදි. Even if you speak confidently මේ ආත්ම ශක්තිය සහ මොකද්ද මේ confidence එක තියාගෙන බොරු කියන්නත් පුළුවන්. අපි හදන්නේ confidence සහ ඇත්ත භාෂාව කතා කිරීම සම්බන්ධ. එතකොට මේ ඔයගොල්ලන්ගේ ට්‍රේන් එක කියන්නේ මගේ ප්‍රොෆයිල් එක මම අවුරුදු 8ක් 10ක් විතර දැන් මේ ටීචින් කැරියර් එකේ එතකොට මගේ රිසර්ච් සහාය වලින් ලබාගත්තු අත්දැකීම් මම වැඩ කරපු තැන් වල අත්දැකීම් සහ අනිකුත් සියලුම අත්දැකීම් තුළ තමයි මේ කෝස් එක අපි හදලා තියෙන්නේ. මේ ගැන වැඩි කතා කරන්න දෙයක් නැහැ. අපි යනවා කෝස් එකට. මොකද්ද අපි මේ කරන්න යන්නේ මාස 3ක් ඇතුළත. ඔයගොල්ලෝ එන්රෝල් වුණාම අපිට මම ඉස්සලා කිව්වා වගේ 3 hours weekly. දැන් 3 hours weekly කියන එක අපි පැය එකමාර දවස් දෙකකට කඩලා තියෙනවා. සඳුදා සහ සෙනසුරාදා. සඳුදා පැය එකමාරයි සෙනසුරාදා පැය එකමාරයි හවස් වරුවේ 7 ඉඳලා හවස 8:00 වෙනකම්. So 7 to 8:30 pm on Monday and Saturday. ඒතොර මේ පැය තුනේදී වෙන්නේ instructions. භාෂාව ඉගැන්වීම. එතකොට මේ භාෂාව ඉගැන්වීමට මම ඊළඟට ඊළඟ ස්ලයිඩ්ස් වල පැහැදිලි කරනවා කොහොමද මේ භාෂාව උගන්වන්නේ කියන එක. එතකොට 3 hours weekly strictly for teaching. එතකොට ටීචින් වලදී මම උගන්වනවා ඔයගොල්ලෝ අහගෙන ඉන්නව නෙමෙයි. අපේ ටීචින් අපි හැමතිස්සෙම යූස් කරන්නේ give and take නේ. මේක conversation එකක්. එතකොට අපේ ටීචින් methods වෙන්නේ conversation methods. අපි basic grammar, sentence structures, vocabulary මේ හැමදේම මේ පැය තුන ඇතුලේ අපි උගන්වනවා. So teaching learning hours 3 hours weekly. සතියට පැය 3යි, දවස් 2යි, පැය එකමාර. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා 12 course days. එතකොට සතියට පැය 3 ගානේ සති 4ක් තියෙනවානේ මාසෙට. එතකොට ඒ සති 4ට කියන්නේ දවස් 12ක්. 4 ඒවා 3ක්. මාස 3ක් දවස් 12ක්. මේ දවස් 12 අපි කියන්නේ ඔයගොල්ලන්ට ඒ දවස් 12 ඇතුළත මාස 3 ඇතුළත හම්බ වෙන්නේ අර පැය 3 විතරක් නෙමෙයි. ඊළඟට ඔයගොල්ලන්ට පේනවා 200 plus practice hours. කොහොමද මේ practice hours කරන්නේ? practice hours අපි බෙදලා දීලා තියෙනවා. මම කියන්නම් ඒක කොහොමද වෙන්නේ කියලා. ඔයගොල්ලන්ට අඩුම ගානේ දවසකට පැය භාගයක් විනාඩි 45ක් අතර practice එකක් කරන්න අවස්ථාව අපි හදලා දීලා තියෙනවා. තව ඔයගොල්ලන්ට අවශ්‍ය නම් මාත් එක්ක නැත්නම් ට්‍රේනර්ත් එක්ක දවස් සතියකට වාරයක් හරි දෙකක් හරි කෝල් එකකින් නේ වීඩියෝ කෝල් එකකින් කතා කරන ඒකත් අපි අවස්ථාව හදලා දීලා තියෙනවා. මේ පැය 200ට අමතරව. ඒකට පැය 200 ඔයගොල්ලෝ කරන්නේ අපි දෙන ටාස්ක් එක ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරනවා. ප්‍රැක්ටිස් කරන හැටි මම කියලා දෙන්නම්. ප්‍රැක්ටිස් කරලා රෙකෝඩ් කරලා ඒ ටාස්ක් එක අපි ගෲප් එකට දානවා. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි මේ සති 3ක් විතර යද්දී
පළවෙනි සති තුනේ යද්දී ඔයගලන්ට තේරෙයි ඔයගලන්ගේ ෆ්ලුවෙන්සි එක හැදෙනවා. භාෂාවේ තියෙන නිවැරදි උච්චාරණ ක්‍රම ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා. sentence structures ඔයගොල්ලෝ ඉගෙන ගන්න. ඒතකොට සති 3ක් යද්දී ඔයගලන්ට වෙනසක් දැනේවි. මේ අපි කියන සජෙස්ට් කරන දේ හරියට ප්‍රැක්ටිස්. ඒතකොට ඔයගලන්ට මාස 3යි ඒ කියන්නේ දවස් 12යි ටීචින් ලර්නින් සතියකට පැය 3යි සතුදා සහ සෙනසුරාදා හවස 7:00 ඉඳලා 8:00 වෙනකම්. සෝරි 7 ඉඳලා 8:00 වෙනකම්. 8:00 කොට 8:00 ඉවර වෙන එකක් නෑ. පොඩ්ඩක් එට මෙට වේවි. මේ 200 hours කියන එක minimum practice hours. ඒතර ඔයගොල්ලන්ට practice hours කඩලා තියෙන්නේ. මේ සතියේ ඔයගොල්ලන්ට මෙච්චර hours ගාණක් අපි allocate කරනවා. මේ hours ගාණ complete කරපුවාම අපි අර වෙන අපි goal එක achieve කරනවානේ. සතියෙන් සතියට ඔයගොල්ලන් goal එක වෙනස්. ඒතකොට මේ goals අනුව තමයි අපි course එක ඉස්සරහට යන්නේ. මේ සතිය අපි ඉගෙන ගන්න දේ මේ සතිය අපි practice කරනවා. practice කරලා ඔයගොල්ලෝ ඒක record කරලා මම ඉස්සලා කිව්වා වගේ WhatsApp group එකේ අපි share කරනවා. ඊට පස්සේ ඔයගලන්ට ඉතින් එහාට ගිහිල්ලා ආත් එක පර්සනල් කෝල් එකකට ඇවිල්ලා අපිට ප්‍රැක්ටිස් කරන්න අවශ්‍ය නැහැ ඔයගලන්ට. ඔයගලන්ගේ වැරදි හදා ගන්න අවශ්‍ය නැහැ. ඔයගලන්ට වෙන දෙයක් අපි මෙතන ක්ලාස් එකේ උගන්වපු දේ වැඩිපුර පැහැදිලි කරගන්න අවශ්‍ය නැහැ. ඒකටත් ඔයගලන්ට කැලෙන්ඩර් එක මගේ කරලා කෝල් එකකට ජොයින් වෙන්න පුළුවන්. ඒතකොට ඒ අවස්ථාව ඔයගලන්ට මේ මාස 3 පුරාවට තියෙනවා. හරි. මේක තමයි අපේ සම්පූර්ණ මේ මාස 3 වැඩසටහන අපි සමරයිස් කරොත් දවස් 12ක් තිස්සේ අපි මේ ඉගෙන ගන්න යන දේවල් මොනවද කියලා මේ සමරි එක. එතකොට මේවා අපි ඉගෙන ගන්න. එතකොට ඔයගොල්ලන්ට පේනවා අපි පටන් ගන්න greetings alphabet එකෙන් ඉඳලාම පටන් ගන්නවා. කෙනෙක්ට හිතන්න පුළුවන් ඇයි මේ alphabet එකෙන් ඉඳන් පටන් ගන්න. අපි දන්නවනේ ABCD. studies ඔයගොල්ලෝ දැක්කනම් මගේ ප්‍රොෆයිල් එක මම use කරනවා positive psychology in learning. මගේ මේ යටින් තියෙනවා certified happiness coach කියලා. ඒතර අපි use කරන මේ happiness coaching කියන එක English language එකට. මේ happy memory එකක් නේ. සතුටු හිතන කාරණාවක් තමයි මේ ඉගෙන ගන්නවා කියන. නැත්නම් අර ඉංග්‍රීසි ඉස්කෝලේ ඉන්න අපි අවුරුදු 12 30 ඉගෙනන ගොඩක් කාලෙ ඉංග්‍රීසි බෑනේ. ඒක හේතුව තමයි අපි ඉංග්‍රීසි වලට වෛර කරනවා. We hate English. But here we start from the beginning and we will have lot of fun activities, lot of fun in the class. මුලින්දම අපිට පුළුවන් නම් ඉගෙන ගන්න. ඒතොර ඒක තමයි අපේ තියෙන පළවෙනි goal එක නේ. අපි starting from the beginning and ඔයගොල්ලෝ බැලුවොත් එහෙම අපි යනවා ඊට පස්සේ colors වලට names වලට vocabulary pronouns ඉගෙන ගන්නවා. වාක්‍ය structure එක sentence structure එක ඉගෙන ගන්නවා. ප්‍රශ්න අහනට ඉගෙන ගන්නවා. tenses ටික ඉගෙන ගන්නවා. prepositions shopping language අපේ එදිනදා ජීවිතයේ languages ඊට පස්සේ future tense idioms debates finally ඔයගොල්ලෝ ඉවර කරනවා presentation එකකින්. ඔයාගේම presentation එකකින් ඔයා මේ දවස් 12 plan එක ඉවර කරනවා. ඊට පස්සේ අපි මේක මාසෙන් මාසෙට බලුවොත් මොකද වෙන්නේ කියලා. Every month we have a goal to achieve. So we are starting with the alphabet, then going to simple sentences, pronouns and daily routines. Then we go to ask questions, polite expressions. Then we have practices. මේ daily dose කියලා තියෙන්නේ ඕගොල්ලෝ දවස ගානේ කළ යුතු වැඩ මේ සතියෙන් සතියට දවස ගානේ විනාඩි 20ක් 30ක් අතර ඔයා මොකද කරන්න ඕන? ඒකට මැටීරියල්ස් මම දෙනවා. පළවෙනි එක listen to audio. audios ටික මම මේවනවා. ඔයගොල්ලෝ audio එක අහනවා. ඊට පස්සේ audio එකෙන් task එකක් මම ඔයගොල්ලන්ට දෙනවා. ලියන්න කියන්න නෙමෙයි. ඔයගොල්ලන්ට දෙන audio එකේ හැටියට you have to make some effort from your side to be in touch with what we learn. අපි ඉගෙන ගන්න දේවල් මොනවද කියන එක touch එකේ ඉන්න. તો දෙවෙනි එකේ flash card practices, speak with mirror or family, write simple sentences. දැන් week එකෙන් week කරන මේ goals වෙනස් වෙනවා. ඒතර ඔයගොල්ලෝ spend කරන time එක ඔයගොල්ලන්ට වෙන හැම week එකේම හැම දවසම week 1 දවස් 5ේම දවස් 7ේම විනාඩි 20ක් 30ක් අතරවා use කරනවා listen to audio. ඊළඟ සතියේදී වෙද්දී විනාඩි 20 30 සමහරට 40 වෙන්නත් පුළුවන් ප්‍රැක්ටිස් කරනවා. ඒ අතරතුර අර මොනවාද clips ටිකට තාපව හම්කම් දෙනවා. So this is about first month. Second month එකට ඔයගලන්ට පේනවා අපි giving directions, simple story telling. මේ ගොඩක් focus කරලා තියෙන areas, but the areas that we need for our daily life.
So we are going to see how these are going to help us. And again, there also you have the daily dose. See, there is an increase. Then second week එකට යද්දි second month එකට යද්දි විනාඩි 20 30 එනවා. විනාඩි 30 ඉඳලා 45ට. 30 ඉඳලා 45ට වැඩි වෙනවා. ඔයගොල්ලෝ දිනපතා ඉංග්‍රීසි යූස් කරන ක්‍රම. දැන් සමහර හිතෙන්න පුළුවන් මම වැඩ කරනවා. හරි. ඒකට අපි ප්ලෑන් එකක් දෙන්න වැඩ කරන ගමන් ගෙදරම බබාට කවන ගමන් වෙන්න පුළුවන්. අතු ගාන ගමන් වෙන්න පුළුවන්. මේ කොහොම කළත් ඔයාට ඉංග්‍රීසි එක්ක මම අර ඉස්සලා වීඩියෝ එක දැම්මේ ඒකයි. ඉංග්‍රීසිුත් එක්ක with English how are you going to learn and use English in daily life? That is our target. Third month එකට එද්දි ටිකක් advanced වෙනවා. Debates, group discussions මේ හැම එකටම අපි අවධානය යොමු කරනවා. Give me, excuse me, I think there is an error. You can't see my, yes, you can see my screen. Great. All right. So third month, in the third month, you see we some weeks we are going from 30 to 45 minutes, 30 to 60 minutes. And my speaking club is our next level. We will start the online speaking club where you are given an opportunity to learn the language while using it. So there we will have that you will be informed about that in the future. So we have first month the foundation level, second month fluency building level, third month real life application. So at the end of the third month you will be talking, and you will have at least given me, sent to the group at least 100 to 150 talking videos. එතකොට ඔයගොල්ලෝ ඒ වෙද්දී අපේ group එකට එවලා තියෙනවා සාමාන්‍යයෙන් average එකක් විතර 100ත් 150ක් විතර practice කරපු videos. ඒතර ඔයගොල්ලන්ටම තේරෙයි මේක ඉස්සරහට යන්න කොච්චර දුරට ඔයගොල්ලන්ට බලපෑමක් කරන්න පුළුවන්ද කියලා ඔයගොල්ලන්ගේ English language එකට. හරි, මේ තමයි අපේ details ටික. මම ඉස්සෙල්ලා කිව්වා වගේ හැම සඳුදාම සහ සෙනසුරාදාම 7 ඉඳලා 8:00 වෙනකම් Google Meet එක හරහා recordings ලබා දෙනවා අපි ඔයගොල්ලන්ට. ඊට පස්සේ හැම class එකෙන් class එකටම we will give you a summary of the class and the recording of the class, so you can go through that again and again. We are starting from next Saturday, that is the 5th July. The investment එක තමයි 12,000. ඒකට මාසෙකට 4,000ක් වගේ වැටෙන්නේ ඔයගොල්ලන්ට. Another thing මට මෙතන mention කරන්න ඕනේ, මගේ classes වල මම ගොඩක් වෙලාවට ගොඩක් පිරිසක්ව ගන්නෙ නැහැ. ඔයගොල්ලෝ අදත් වෙන අපිට පොඩි පිරිසක් ඉන්නේ. group එකේ ගොඩාක් කට්ටිය message කරාට සහ මට ගොඩක් අය reply කරාට මම ගන්නෙ නැහැ ගොඩක් අයව. වැඩිම 20යි නැත්නම් 25යි ගන්න class එකට. ඉස්සෙල්ලා batches වල හිටියේ 20යි 25යි ගත්තේ. මොකද because we need to give you individual attention. ගොඩක් වෙලාවට මම individual classes කරද්දි පැය දෙකේ classes කරන්නේ. එතකොට ඒගොල්ලන්ට individual attention එක. දැන් group class එකෙත් මට ඕනේ ඒ individual attention එක ඔයාලට ලබා දෙන්න. So therefore we will not have lot of people. We have only a limited people, but at the end of these 4 months, 3 months, you will be an advanced learner. ඔයාලට මේ අවසාන මේ මාස තුන ඉවර වෙද්දී ඔයාලට තේරෙයි ලොකු වෙනසක්. ඔයාගේ English language journey එකේ. ඒතකොට මම ඉස්සලා පෙර advocate කියනවා වගේ මේක ඔයාගේ ජීවිතේ ගන්න අවසාන English language class එක වේවි. ඔයාලට register වෙන්න ඕන නම් සෙන්සුරාදාට කලින් you have to pay 4,000 rupees and get registered for this month, for the month of July, and then the rest can be settled monthly. Account details are there. මම group එකට දාන්නම් ආයේ කැමති කෙනෙක් ඔයගොල්ලන්ට අවශ්‍ය නම් to change your life, join this program. මේ recording එකත් මම group එකට දාන්නම් ඕන කෙනෙක්ට හිතනවා නම් ආයේ මේක grow through කරලා
to if you want to call me, you can call me and ask me. Here are my you already have my number in the group, so you can call me and ask. So මම හිතනවා මම පැහැදිලි කිරීමක් කළා කියලා ඔයගොල්ලන්ට. But anyway, if you have questions, ඔයගොල්ලන්ට අහන්න පුළුවන් questions දැන් මේ group call එකේ ඉන්න අයට අනිත් අයට පුළුවන් recording එක බලලා ප්‍රශ්න තියෙනවා නම් අහන්න. If anybody has questions, you are free to ask. No, as I told you, I'm not going to keep you long. ඔයගොල්ලන් ගොඩක් තියාගන්නේ නැහැ දහවස. මට උනේ පැහැදිලි කිරීමක් කරන්න සහ මේ course එක introduce කරලා දෙන්න ඔයගොල්ලන්ට. And I forgot to tell you, at the end of the 3 months, you will get a certificate of participation and competition, which you can use even for your further maybe career advancements and all that. So yeah, if anybody has questions, you are please feel free to ask me. Silence says no questions, but anyway, if you feel like asking questions, you can ask in the group or just drop me a message. I will be more than happy to answer you. So this is all that I have to say. It's going to be an incredible journey. It's going to be an incredible journey of 3 months, 12 days. We will meet 3 hours a week, and then you will at least practice for 150 to 200 hours on your own. And then also, you know, as I told you, the next step would be to join this online English club, speaking club, where you are given the opportunity to talk on the topics that you prefer and improve what you have learned, what you have gained. So we are starting from next Saturday, as I told you. Do the necessities and send me the details, so I will be able to join you, add you to the group where we will have our helping the team mentoring you, guiding you how to do the practices and all that. So hope to see you all in the class next week. Since you have no questions, I will end the session now. Thank you for participating. ස්තුතියි ආවට අද ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අපි ලබන සතියේ හම්බ වෙමු. Let's meet next week. Till then, have a good week and God bless you all.